නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේසං සංඛත ධම්මානං යේ ධම්මා පච්චයා යථා තං විභාගමිහෙදානි පවක්ඛාමි යථාරහං පටිච්චසමුප්පාදය කියන්නේ අටවෙනි පරිච්ඡේදය අභිධර්මාර්ථ සංග්‍රහයේ අටවෙනි පරිච්ඡේදය කියලා කියන්නේ ප්‍රත්‍ය සංග්‍රහයට වෙන්වෙච්ච පරිච්ඡේදයක්. ඒ පටිච්චසමුප්පාදය ආරම්භ කිරීමේදී අනුරුද්ධාචාර්යන් වහන්සේ විසින් තබනා ලද ගාථාවකුයි මේ අපේ මාතෘකා ස්ථානයට තබා ගන්න යෙදුණි අද දවසේ. මීට කලින් අපි සමුච්චය සංග්‍රහය, චිත්ත සංග්‍රහය වැනි සංග්‍රහ 7ක් සාකච්ඡා කරන්න යෙදුණා. දැන් මේ එළඹිලා තියෙන්නේ 8 වෙනි පරිච්ඡේදයේ නැමැති ප්‍රත්‍ය පරිච්ඡේදය. නහොත් ප ဋ ාණ ණය සහ පටිච්ච සමුප්පාද ණය කියන මේ ණය ක්‍රම දෙක විස්තර කර ගන්නටයි. එනිසා දැන් මුලින් සඳහන් කරපු නාම රූප ධර්මයන්ගේ ප්‍රතිත්‍ය සමුප්පාද ප්‍රස්ථාන කියන මේ ණය, ප ဋ ාණ කියන ණය වශයෙන් ප්‍රත්‍යයන් දැක්වීම සඳහායි මේ යේසං කියන ගාථාව අනුරුද්ධාචාර්යන් වහන්සේ මාතෘකා ස්ථානගතව තබන්නේ. ඒ උන්වහන්සේ මේ ප්‍රත්‍ය කියන දේශනාව ආරම්භ කිරීමටයි මේ මුල පුරන්නේ. ඒ ගාථාවයි ඉතින් අපි මේ සජ්ජායනා කරන්නට යෙදුනේ. අපි බලමු එහි තේරුමත්. තේරුමත් අපි බලලා අපි අර්ථ විග්‍රහයට යමු. යේසං සංකත ධම්මාන. සංකත නම් වූ යම් ප්‍රත්‍ය සමුප්පන්න ධර්ම කෙනෙකුට. මේක තව ටිකක් අපි විස්තර කරලා කියනවා නම් අර්ථ ගන්නකොට යේසං සංකත ධම්මානං කියන මේ සමාන විභක්තික පදයි මේ තියෙන්නේ. සංකත ධම්මානං කියද්දී සාමාන්‍ය අර්ථය ගත්තොත් සංස්කෘත කියලා කියන්න පුළුවන්. සංස්කෘත නම් සංස්කරණය. එහෙනම් මේක පරිවර්තනය කරනකොට අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් යම් සංකත ධර්ම කෙනෙකුට කියලා. තව විදිහකින් තවත් ටිකක් අපි එය විස්තරාත්මකව තමන්ගේ ව්‍යාකරණ දැනුම ඔබ්බාලන විදිහට එය මතුවෙන විදිහට කියනවා නම් යේසං සංකත ධම්මානං ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද නිසා, ප්‍රත්‍යයන් විසින් උපදවන නිසා, එහෙම නැත්නම් ප්‍රත්‍යයන් විසින් ඉපදූ දෙය පවත්වාගෙන යන නිසා සංස්කෘත නම් වූ සංකත නම් වූ නැත්නම් සංකත නම් වූ යම් ප්‍රතිත්‍ය සමුප්පන්න, තවත් ඉදින් කිව්වොත් පටිච්ච සමුප්පන්න ධර්ම කෙනෙකුට, ධර්මයකට යේ ධම්මා යම් ධර්ම කෙනෙක්, තව විදිහකින් කියනවා යම් ප්‍රත්‍ය ධර්ම කෙනෙක්, යතහපච්චයා යම් ආකාරයකින්. අපේ තව ටිකක් විස්තර වශයෙන් කියනවා නම් මේ සහජාත උපනිශ්‍රය කියන මේ ආදී ප්‍රත්‍යයන්ගේ නැත්නම් සහජාත විදියට උපනිශ්‍රය විදියට යම් ආකාරයකින් පැවැත්මට උප්පත්තියට පත්‍ය වෙද්ද පත්‍ය වෙනවද තං විභාගං ඒ පත්‍ය වන්නා වූ ක්‍රමය, පැවැත්මට ඒ උපකාර වන්නා වූ ක්‍රමය, ආකාරය, විභාගය ඉහ මේ පටිච්චසමුප්පාද කියන සංග්‍රහය. තවත් ඉදින් සංග්‍රහය පුරාවට ඉහ කියලා කියන්නේ ස්ථානයෙහි යතරහං සුදුසු පරිද්දෙන් යෙදෙන පරිද්දෙන් ගැළපෙන පරිද්දෙන් ඉදානි දැන් පවක්කාමි කියමි. අහං කියන එක අපි ආධ්‍යාරකට ගන්නවා. එතකොට අහං යනු මේ අනුරුද්ධාචාර්යන් වහන්සේයයි මේ කියන්නේ. මේ තමයි අපි සාමාන්‍යයෙන් මෙහි පරිවර්තනය කරලා ගත්තොත් ගාතාවක්. අපි ඔක සාමාන්‍යයෙන් පදගතාර්ථ අර්ථයක් නොකිය සාමාන්‍ය ඒ අනුවාදයේ පමණක් කියනවා නම්, භාවයේ පමණක් කියනවා නම්
යම් සංකත ධර්ම කෙනෙක්ට යම් ධර්ම කෙනෙක් යම් ආකාරයකින් පත් වෙනවා. එහි විභාගයේ දැන් සුදුසු පරිද්දෙන් කියන්නේ කියන එකයි තේරුම. ඒ තමයි ගාථාවේ තේරුම. දැන් මේ තේරුම අපි ටිකක් විග්‍රහ කරලා බලනකොට මම මේ ගාථාව විතරයි අද මේ සංග්‍රහය දුර සාකච්ඡා වෙන්නේ. ඊට පස්සේ පටිසම්පාදය කියන්නේ මොකක්ද කියලායි අපි බලාපොරොත්තු වෙන්නේ අද සාකච්ඡා කරන්නට. තව ටිකක් අර ගාථාව මම දැන් අර අපිට පරිවර්තනය කරන්න පුළුවන් ආකාර රාශියක් තියෙනවා. තව පරිවර්තන ආකාරයක් කියලා දෙන්නම්. යේසං යම් ස්වභාවයක් ඇති සංකත ධම්මානම් සත්‍ය එකක් සහේතුක චිත්තය. මෝහමූලික සිද්දෙකෙහි යෙදෙන මෝහය වර්ජිත කොට ඇති. මෝහය නැතිව දෙපනක් චෛසික 52ක් චෛසික. සහේතුක චිත්තජ රූපය. සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපය කියන මේ ආදී වූ පත්‍යෝපන්න ධර්මයන්ට මේ කියපු ධර්ම රාශිය ඇති වෙන්නේ යම්කිසි දෙයක් නිසා. ඒකයි කියලා අපගේ පත්‍යෝපන්න ප්‍රත්‍යක් නිසා ඇති වෙන නිසා තමයි පත්‍යෝපන්න කියන නාමය සඳහන් කරේ. අන්නේ ප්‍රත්‍ය ධර්මයන්ට. ඒතකොට මේ පදයෙන් අපි අර සංකත ධම්මානං කියන එකයි මෙච්චර කවෙලාවක් මම තේරු. අන්ට යේ ධම්මා යම් ධර්ම කෙනෙක් ආකාර 6ක් ඇති ධර්ම කෙනෙක් වෙන්නට පුළුවන්. හේතු ප්‍රත්‍යාදී වූ ප්‍රත්‍ය ධර්මියෝ වෙන්නට පුළුවන්. නාන ප්‍රකාර පත්‍යෝ නාන ප්‍රකාරයි. ප්‍රධාන වශයෙන් 6 ආකාර වුණාට නාන ප්‍රකාර අනන්ත ප්‍රමාණ ප්‍රත්‍ය දක්වන්න පුළුවන්. ඒ ආදී වූ ප්‍රත්‍ය ධර්මයෝ අර යත යම් හේතු සත්‍ය ආදී වූ ප්‍රකාරයකින් ඒගොල්ලෝ කියන්නේ අර ප්‍රකාරයකින් පච්චය හොන්ති උපකාර වෙනවා නම් අර රූප දැන් අර මුලින් සඳහන් කරපු එක්සත්තාවක් සිත් ආදී මේවා උපදින්නට නොඑක් විදිහේ ප්‍රකාර වූ ප්‍රත්‍යයන් හේතු ආදී ප්‍රත්‍යයන් උපකාර වෙනවා නම් තං විභාගං අන්නේ උපකාර වෙන්නා වූ විභාගය ඒ මොනවාද? ඒ උපකාර වෙන්නේ කෙසේද? කියන ඒ ප්‍රත්‍යඋප්පන්න ධර්මයන්ට ප්‍රත්‍ය ධර්මයන්ගේ උපකාර ශක්ති ભેදය ඒ ප්‍රත්‍යඋප්පන්න හොත් යම්කිසි දෙයක් නිසා හටගන්නා වූ ධර්මයන්ට මුලින් කියපු එක්සත්තාවක් වූ ධර්මයන්ට උපදින්නට හේතු වන ප්‍රත්‍යයන්ගේ විභාගය මේ 8 වෙනි පරිච්ඡේදයේ නම් වූ ප්‍රත්‍ය සංග්‍රහය. ප්‍රත්‍ය සංග්‍රහයේ දැන් යතරහං සුදුසු පරිද්දෙන් අහං අනුරුද්ධ ආචාර්ය වූ මම නැත්නම් ගන්තකත්‍ර වූ මම පවක්කාමි ભેද වශයෙන් ප්‍රභේද කොට කියන්නේ. තේරුණාද? අහං කියන එක අධ්‍යාහාරයි. අධ්‍යාහාරය කියලා කියන අපි හිතලා ගන්නට ඕනේ. ඒ ගන්නේ කොහොමද? අර වක්කාමි කියන උත්තම පුරිස විභක්ති පදේ නිසා. එක් වචන විභක්ති පදේ නිසා. ඒතකොට දැන් මේ පිළිබඳව තේරුමක් යෙදුණානේ. මේ පරිවර්තනයේ පිළිබඳව ගැටලුවක් නැහැනේ. ඊළඟට අපි යමු දැන් ඔය මේ ගාථා පමණක් විස්තර කරපු නිසා මම මේ අන්තර්ගත කරු පිළිබඳව යම් පොඩි විස්තරයක් මෙතෙන්දි දක්වන්න. මොකද මේ සංග්‍රහය පුරාවට මේ කියපු විස්තරය තමයි ඉදිරියට එන්නේ. ඒ සඳහන් මහානන් කියන මේ ගාථාවේ ඇති අදහස වෙන අපි සැකවින් කල්පනා කරලා බලුවොත් මේ සංකත ධර්මය කියන එක මුලින් දැනගන්නට ඕනේ. සංකත කියලා කියන්නේ සංස්කරණයේ වෙච්ච එකක්. සංස්කරණය වෙන්නේ තව දෙයක් නිසානේ. තව දෙයක් නිසා තමයි නැවත එක අලුත් පැඩියා වශයෙන් හෝ ඉපදීමක් වෙන්නේ. ඒ නිසා තමයි එකට සංකත ධර්ම කියලා කියන්නේ. තව විදිහකින් කිව්වොත් මම ඉදිරියට ඇත්තටම විස්තර කරනවා මේ සංකත කියන පදය. ඒ කියන්නේ කොහොමද ප්‍රති වෙන ආකාරය මොන විදිහට වෙන්නේ කියලා මම විස්තර කරනවා. මේ දැනට මතක තියාගන්න සංකත ධර්ම කියලා කියන්නේ හේතුවක් නිසා හටගත් ධර්ම කියන එක. ඒ ධර්ම වශයෙන් අපි කල්පනා කරලා බලනකොට සලකලා බලනකොට එතන තියෙනවා 71ක් සහේතුක සිත්. ඊළඟට මේ මොහ මූලික සිත් දෙකක් තියෙනවානේ. ඒ දෙකේ යෙදෙන මෝහය. ඒ මෝහය හැරුණකොට අවශේෂ වුණු අර දෙපනස් චෛසික ධර්ම. දැන් චෛසික ධර්ම කීයක් තියෙනවා? තියෙන්නේ 52යිනේ. එතකොට මෙතනදී කියනවානේ මෝහ මූල දෙකේ නොයදුණු යෙදෙන්නේ නැති මෝහය කියලා. එතකොට එහෙම කියනකොට කොහොමද මේ 52ක් ආවේ කියලා අතනකොට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේකේ ආවේ මෙහිමයි. මෝහ මූල සිත් දෙකෙත් මෝහය දෙනවා. ලෝභ මූල සිත් 8ෙත් මෝහය දෙනවා. දෝෂ මූල සිත් දෙකෙත් මෝහය දෙනවා. ඔය මෝහ මූල සිත් දෙක අරනකොට
දෝෂ මූල සිත් ලෝභ මූල සිත් වලත් මේ මොහය එද නිසා අන්න ඒ මොහය අරගෙන තමයි මෙතනදී 52ක් කියලා කිව්වේ. ඒ වුණාට මොහ මූල සිතේ දෙන මොහය මෙතනට ගන්නෙ නැහැ. ඒ නිසා ඒ මොහ මූලික සිතෙහි යෙදෙන මොහය හැරුණකොට ඉතුරු උණු 52ක් චෛසිකත් සහේතුක චිත්තජ රූපත් සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපත් කියන මේ ධර්මයන්ට කියනවා සංකත ධර්ම. ඇයි සංකත ධර්මයි කියලා කියන්නේ? අපි කෙටියෙන් සලකලා ගත්තොත් මේ කියපු සංකත ධර්මයන්ට ඉබේ ඇති වුණා නෙවෙයි, මේවා ඇති වෙන්නට පවත්වන්නට යම් කෙනෙකුගේ උපකාරයක් තිබෙනවා. අන්න ඒ නිසා ඒවට ප්‍රත්‍යෝපන්න කියන වචනේ හෝ සංකත ධර්මයි කියලා අපි හඳුන්වන්නේ. ඒ ප්‍රත්‍යයන් සකස් කරන නිසා, ඒ ප්‍රත්‍යයන් සකස් කරපු නිසා සංකත කියලා කියනවා. අර මුලින් කියපු ඒවා සකස් කරපු ධර්ම නිසා සංකත කියලා අපි කියනවා. ඒවටම ඒක තේරුණා නේද? ඊළඟට සාකලා බලන්න තියෙන්නේ ප්‍රත්‍ය ධර්මයි කියන්නේ මොනවද කියලා. ප්‍රත්‍ය ධර්ම කියද්දී අපි ලෝභාදී මේ කියපු සයවැදහැරුම් හේතු ධර්මයක් තියෙනවා. ඒ අමතරව අනේක ප්‍රකාර නාන ප්‍රකාර ප්‍රත්‍ය ධර්ම නාන ප්‍රකාර ප්‍රත්‍ය ධර්ම රාශියක් තියෙනවා. ඒවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. ඒ ප්‍රත්‍යෝ නාන ප්‍රකාර ප්‍රත්‍ය ධර්මය සංකත කියන ධර්ම සංඛ්‍යාත මේ ප්‍රත්‍යෝපන්න ධර්මයන්. සංකතයි කියන්නේ ප්‍රත්‍යෝපන්න ධර්මයන්ට හේතුප්‍රත්‍ය විදිහට හෝ වෙනත් විදිහකට හෝ යම් කිසි යම් ආකාරයකින් මොන ක්‍රමයකින් හරි උපකාර වෙනවා. අර ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යෝපන්න ධර්ම ඇති වෙන්නට අවිද්‍යාව වශයෙන් උපකාර වෙනවා, හේතු වශයෙන් උපකාර වෙනවා. මේ විදිහට නොඑක් විදිහ උපකාර වෙනවා. අන්නේ කියපු විදිහට යම් විදිහකින් උපකාර වෙනවා නම් ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ ඒ ප්‍රත්‍යෝපන්න ධර්මයන්ගේ විභාගය මේ පටිච්ච සමුප්පාද කියන සංග්‍රහය ඇතුළෙහි ඒ ධර්මයන්ට සුදුසු පිළිවෙලට මෙතන් ඉඳලා අනුරුද්ධාචාර්යන් වහන්සේ විස්තර කෙරෙත් කියලා මේ ගාථාව සාමාන්‍යයෙන් විස්තර කරලා ගත්තා. තේරුණාද? ඔය තමයි සාමාන්‍ය ක්‍රමය. ඔය පිළිබඳව ගැටලුවක් තියනවාද? නෑ. ඊළඟට අපි එහෙනම් ඒ ගැන සැකයක් නැත්තම් අපි යනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නට ඕනේ දැන් මේක අපි අපට මූලාශ්‍රයක් එපා නේද? අපට මූලාශ්‍රයක්. ඒ මූලාශ්‍රය තමයි පෙළ. ඒ මූලාශ්‍රය තමයි පෙළ. ඒතර පෙළෙන් තමයි අපි ප්‍රධාන වශයෙන් ගන්නෙ. මොකද මේ අටුවාව, ටීකාව, පාළි, ව්‍යාකරණ මේ කියන හැම දෙයක්ම හැදුවේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ත්‍රිපිටකයේ ඇති පදවලට. දැන් අපි ව්‍යාකරණයක් වශයෙන් ගත්තත් ඒ පද හැදුවේ ව්‍යාකරණ හැදුවේ එයාට ඕන විදිහට නෙවෙයි. පොතේ තියෙන විදිහට තමයි හැදුවේ. ගච්ඡති කියලා තිබ්බා. ඒක හැදිච්ච විදිහ කිව්වා. ඒ පෙළේ නැති පදයක් ගැන විස්තර කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒ නිසා මේ අටුවාවත් එහෙම. අටුවාවයි මේ සංග්‍රහය මේ ඕනම ග්‍රන්ථය සම්පාදනය වුණේ අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ එනිසා අපි ඒක තමයි අපේ මූලාශ්‍රය. ඒක තමයි අපේ මුල්ම දේශන. දැන් අපි මුල් දේශනාවට ටිකක් හිත යොමු කරලා බලමු. එතකොට අපිට තවත් එහි බැසගෙන ඉන්න පුළුවන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේම එහි සැලෙන්නේ නැති ස්වභාවයක් Tamanට ඇති වෙනවා. තේන සමයේන බුද්ධෝ භගවා උරුවේලායන් විහෙරති. නජ්ජා නේරංජාය තීරේ බෝධි රුක්ක මූලේ පඨමාභි සම්බුද්ධෝ. මෙන්න මෙහෙම පටන් ගන්න. තේන සමයේන බුද්ධෝ භගවා උරුවේලායන් විහෙරති. දැන් මේක ටිකක් අර සමහර තැන් තේනවා ටිකක් තේරුම් කරගන්නට ඕන තැන්. ඒ නිසා මම එතන ටිකක් පොඩි විස්තරයක් කරන්න. එතකොට සමහර විට අර දේශනාවක් වශයෙන් යනකොට ලේසි වුණත් මේ තැනොත් විස්තර කරගත්තොත් වැදගත්. ඒ නිසා මම එතනත් කියාගෙන යන්න. තේන සමයේන බුද්ධෝ භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජාය තීරේ බෝධි රුක්ක මූලේ පඨමාභි සම්බුද්ධෝ. තේන සමයේන කියන පදයක් ආවනේ. තේන සමයේන කියලා කියන්නේ සමෙහි කියන එක. මොන සමයේද? දෙක ගැටලුවක් වෙනවනේ. සමයේ මොන සමයේද මොන අවස්ථාවේද මේ කියන්නේ? අන්න ඒතර අපි දැනගන්න ඕනේ අපේ යම් සමයක අපේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද
පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් සහ ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනකොට එනත්තම් මෙනෙහි කරලා සම්‍යක් සම්බෝධියට පැමිණුණා නම් බුද්ධත්වය අවබෝධ කරගත්ත නම් අන්නේ සමය. අන්නේ සමයේ මෙන්න මේ කියන එක වදාරන. තේරෙනවනේ? අන්නේ සමය. අන්නේ අවස්ථාවේදී මෙන්න මේ ඒ තේන සමයේ නයි කියලා කිව්වේ. තේරුණානේ? අන්නේ අවස්ථාවේදී භගවා බුද්ධ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවේලායන් උරුවෙල් කියන මේ දනව්වේ උරුවේ අන්නේ කියන ඉවුර සමීපෙහි මේ බෝරුක් මුල ඉඳගෙන නැත්නම් අපි තව ඉතින් කියන ශ්‍රීමා බෝධිරජාණන් වහන්සේගේ මුල. ඒ තවත් නමක් කියනවා අපි වජ්‍රාසන මස්තකය කියලා කියන්නේ. ශ්‍රීමා බෝධින් වහන්සේ මුලනේ වජ්‍රාසනය පහළ වුණේ සෑම බුදුරෙකුටම පහළ වෙන වජ්‍රාසනය පොළොව එතන තමයි මැදයි කියලා කියන්නේ. අන්නේ මැද සෑම බුදු කෙනෙකුටම ඔය ආසනය තියෙනවා. ඒක මහා පොළොව පලාගෙන උඩට යන බුදුරජාණන් බෝසතාණන් වහන්සේ බුදු වෙන්න යන අවස්ථාවේදී. අන්නේට කියනවා වජ්‍රාසනය කියලා. තවත් ඉතින් ලස්සන වශයෙන් කියනවා නම් වජ්‍රාසනාරූඪ කියලා කියනවා. වජ්‍රාසනෙත් නැග කියන එක තියෙනවා. වජ්‍රාසනෙහි පඨමාමි සම්බුද්ධෝ විහෙරති. ඒ කියලා කියන්නේ අபிසම්බෝධියට නැත්නම් සර්වත්‍තා ඥානයට පැමිණෙලා වාසය කරනවා. එතන මේ අදහස් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ සර්වත්‍තා ඥානයට පත් වෙලා මුල්ම අවස්ථාව කියන එකයි. ඒතර ඒ වෙන කිසි දෙයක් කරලා නැහැ. ඒක තමයි මුල්ම අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේ අතකෝ භගවා බෝධිරුක්ක මූලේ සත්තහං ඒකපල්ලංකේ නිසේදි විමුක්තිසුඛ පටසංවේදී. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ බුදු වෙලා සීමා බෝධිරාජයන් වහන්සේගේ පාමුල මුලෙහි වජ්‍රාසන මස්තකයට නැගිලා දවස් 7ක් එක පළඟකින් යුක්තව නොහොත් බැනගත් පල්ලංකය ලියන්නේ නැතුව විමුක්තිසුඛ පටිසංවේදී නිසේදී. විමුක්තිසුඛ පටිසංවේදී කියන මේ අරිහත් ඵල සමාපත්තිය සුව විඳිමින් විමුක්ති සැප විඳිමින් වාසය කරනවා. මම සමහරට ග්‍රැමර් විදිහටම කියන්නේ අර හතන විදිහට කියන්නේ. අපි නිසේදී කිව්වොත් වැඩුන්සේක ඒක අතීත කාලේ. මම අර මේ කියන විදිහට කියන්නේ. අටකෝ භගවා රත්ත්‍යා පඨමයාමං පරිසම්පාදං අනුලෝම පටිලෝමං මනසි ආකාසි. දැන් අර අරියත් ඵලයේ සුවිඳින්මින් වැඩ ඉන්නවනේ. ඊට පස්සේ මොකද උනේ? භාග්‍යතුන් වහන්සේ රාත්‍රියේහි පළමු යාමය පුරාවටම මේ පටිච්චසමුප්පාදය අනුලෝම ක්‍රමයට කියලා කියන්නේ මුල ඉඳන් අගට, ප්‍රතිලෝම ක්‍රමයයි කියලා කියන්නේ අග ඉඳන් මුලට, නිරෝධ වෙන ක්‍රමයට හේතු පරිසම්පාදේ ඇති වෙන විදිහට. කියන මේ දෙආකාර විදිහටම දැන් මේ අපි කියන්න යන විදිහට මතුවේ දැන් දක්වන්න යන විදිහට භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරන්නට යෙදුණා. කොහොමද මෙනෙහි කරේ? ඒක දක්වන දේශනා පාළියේ අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං සලආයතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ එවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්නට යෙදුණා. මේකේ තේරුම මම ඉදිරියට මේ දේශනාවේ අවසානයේට වෙනකොට මම සරල විස්තරයක් කරන්නම්. දැනට මේ විදිහට පාලියෙන් කියපු ටික ඇති. එතන මේ අවිද්‍යාවේ ඉඳලා ඇති වෙන විදිහ බුදුරජාණන් වහන්සේ අනුලෝම විදිහට දැන් මෙනෙහි කරන්නට යෙදුණා. ඊළඟට එතනින් එහා නතර වුණෙත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්නට යෙදුණා ප්‍රතිලෝමකමය. අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ
වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ එවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති තී. මෙන්න මේ විදිහට දැන් මේ ඇති වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දක්වා දැන් නැති වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දකිනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න යෙදුණා අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. මිහිතේනවත් මම ඉදිරියට යම් කෙටි විදිහට මම කියලා දෙන්නම්. මෙහෙම මෙනෙහි කරාට පස්සේ අතකෝ භගවා ඒතමත්තං විදිත්වා තායන් වේලා ඉමං උදාන බුදානේසි. භාගතුන් වහන්සේ මෙහෙම මෙනෙහි මේ අතකෝ කියන පදේ තේරුම ඉක්බිති කියන. ඉක්බිති කියලා කියන්නේ අර මෙනෙහි කරාට පස්සේ වෙන දේ කියන්නේ. හොඳයි. භාගතුන් වහන්සේට අනතුරුව මෙනෙහි කරාට පස්සේ භාගතුන් වහන්සේ මේ අර්ථය දැනගෙන මේ අර්ථය කියලා කිව්වේ මේ අවිද්‍යාව විද්‍යාමාන වෙන අවස්ථාවේදී සංඛාරාදී මේ දුක් සමූහයක් පහළ වෙනවා. ඒ වගේම අවිද්‍යාවක් අවිද්‍යාමාන වෙන අවස්ථාවේදී සංඛාරාදී දුක් නැති වෙලා යන මේ විදිහට ඇති වෙන ක්‍රමේ නැති වෙන ක්‍රමේ ඒතං අත්තං විදිත්වා කියන්නේ මේකයි. අන්නේ අර්ථය දැනගත්තා. සියලුම ආකාරයෙන් දැනවදාරලා ඉවරලා තායන් වේලායන් අන්නේ වෙලාවේදී ඉමං උදානං මේ කියන ප්‍රීති වාක්‍ය ස්තුති වාක්‍ය සතුටු වාක්‍ය උදානේසි උදන් යනු නැත්නම් වදාළසේක. මොකක්ද ඒ ගාථාව? යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රහ්මනස්ස අතස්ස කංඛාවපයන්ති සම්බා යතෝපජානාති සහේතු ධම්මා හවේ ඒකාන්ති. යදා යම් අවස්ථාවක යම් කලක ආතාපි කෙලස් තවන සම්‍යක් ප්‍රධාන වීරිය ඇති ජායතෝ ආරම්මන උපනිජ්ජහයන ලක්ෂණ උපනිජ්ජහයන කියන මේ ලක්ෂණ තියෙන ඒ ධානයෙන් ධාන වඩන්නා වූ බ්‍රහ්මනස්ස කියලා කියන්නේ දුරු කරන ලද පහත වූ පව් තියෙන නිසායි බ්‍රහ්මන කියන මේ බ්‍රහ්මන නම් වූ අරිහත් උතුමන් වහන්සේ නැත්තම් ක්‍රීනාසව කියන මේ රහතන් වහන්සේට ධම්මා අනුලෝම ප්‍රතිලෝම කියන මේ ප්‍රත්‍යාකාරය පටිච්චසමුප්පාදය ප්‍රතිවේදය නැත්තං සත්තිස් බෝධිපාක්ෂික ඥාන ධර්ම කියන විශේෂ ධර්මය පාතු භවಂತಿ පහළ වෙනවා. අත අස්ස ඒ අවස්ථාවේදී පහළ වෙන අවස්ථාවේදී ඒ කීනාසව නම් වූ අරියතුන් වහන්සේගේ සබ්බා කංකා සියලුම සංඛාවෝ කියලා කියන්නේ මේ පරිසම්පාදයේ කෙරෙහිවත් කිසිම දෙයක් කෙරෙහි සැක සංඛාවක් නැතිවන සියලුම සැකයෝ වපයන්ති පහ වෙලා යනවා. ඇයි පහ වෙලා යන්නේ? යතෝ යම් හේකින් සහේතු ධම්මං පජානාති. සහේතු ධර්ම කියන්නා වූ මේ අවිද්‍යාව වූ හේතු ධර්මයෙන් හේතුවක් නිසා මේ සංඛාර කියන ධර්ම සියලු ධර්මයෝ පහළ වෙනවා නම් අන්නේ අවබෝධය ඒ විදිහටම අවබෝධ කරගන්න යෙදුණා. ඒ නිසා තමයි සියලු සංඛාරෝ නැති වෙන්නේ. කොටින්ම කිව්වොත් පටිච්චසමුප්පාදයේ දැනගත්ත නිසා අවබෝධ කරගත්ත නිසා සියලු සංඛාරෝ පහළ යනවා. කාටද යන්නේ? රහතන් වහන්සේට. මේ විදිහට ප්‍රථම යාමේදී පටිච්චසමුප්පාදේ මෙනෙහි කරා. ඊළඟට අතකෝ භගවා රත්යන් මජ්ක්‍ධිම යාමං පටිච්චසමුප්පාදං අනුලෝම ප්‍රතිලෝම මනසයකාස. ඒ විදිහටම මධ්‍යම රාත්‍රියේත් අර මුලින් කිව් විදිහට මධ්‍යම රාත්‍රියේ අනුලෝම මේ පටිච්චසමුප්පාදේ අනුලෝම විදිහට ප්‍රතිලෝම විදිහට මෙනෙහි කරන්න තියෙනවා. ඒ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේට ප්‍රීතියක් ඇති වුණා, සතුටක් ඇති වුණා. මොකද ඇති වුණේ අනේ මම මේ සියලු සංස්කාර ධර්ම නැසලා සම්බුද්ධත්වයට පත් වුණා පමණක් නෙවෙයි, ඒ සර්වෝපකාරයෙන් දැනවදාරන යෙදුණා. මෙන්න මේ නිසා නැවතවතාවක් උදානයක් අනනවා මේ විදිහට. යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතේ බ්‍රහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සම්බා යතෝ khයං පච්චයානං අවේදීති. ඒකාන්තයෙන්
යම් කලෙක යම් අවස්ථාවක මේ කෙලෙස් තවන් වීරිය තියෙන්නා වූ හේතුඵල උපනිජ්ජායනය කරන්නා වූ එළම බලන්නා වූ පව් නැසූ බැවින් බ්‍රහ්මණ නම් වූ කීනාසයන් වහන්සේට ධම්මා අනුලෝම පත්‍යාකාර අවබෝධයක් බෝධිපාසක ඥාන විශේෂයක් පාතු භවන්ති පහළ වෙනවා නම් අන්නේ අවස්ථාවේදී රහතන් වහන්සේගේ සියලුම සැකයෝ පහ වෙලා යනවා. ඇයි පහ වෙලා යන්නේ? යම් හේකින් මේ කියන අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ කයං ක්ෂයවීම කියන නිර්වාණය අවබෝධ කළ සේක්ද නැවත නූපදනා පරිද්දෙන් කෙලෙස් නැසූ හේයින්ද ඒ නිසා උන්වහන්සේට සැකයක් පහළ වෙන්නේ නෑ. තේරුණානේ? මේ විදිහට තුන්වෙනි යාමෙත් දේශනා කරනකොම අතකෝ භගවා රත්ත්‍යා පච්චම යාමං පටිච්චසමුප්පාදං අනුලෝම ප්‍රතිලෝමං මනසිකාසි. දැන් තුන්වෙනි යාමේදීත් අර විදිහටම මෙනෙහි කරනකොට නැවතත් සතුටු වාක්‍යයක් ප්‍රකාශ කරනවා. කොහොමද? යදාහවේ පාතු භවන්ති ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රහ්මනස්ස විදූපයං තිට්ඨති මාරසේනං සුරියෝව ඕභාස මන්තලික්කන්ති. ඒකාන්තයෙන් යම් අවස්ථාවක යම් කලක යම් මොහොතක කෙලෙස් තවන වීරිය තියෙන්නා වූ ධ්‍යාන වඩන්නා වූ පව් දුරු කළ නිසා බ්‍රහ්මණ කියන්නා වූ මේ ක්‍රීනාසයන් වහන්සේට ධම්මා මේ පටිච්ච සමුප්පාද ධර්මය බෝධිපාක්ෂික ධර්මය ඒ කියන ඥාන ධර්ම පහළ වෙනවා නම් ඒ කීනාසයන් වහන්සේ හරියට මාරසේනං කෙලෙස් නැමැති මේ මාරසේනාව කෙලෙස් කියන මේ සමූහය විධූපයන් විද්වංසනය කරමි නැති කරමි කපා හරිමි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරමි තිට්ඨති වාසය කරයි. තිට්ඨති සිටි. කොහොමද හිටින්නේ? හරියට අන්තලික්කං අහස ආකාශය ඕභාසං බබළුවන්නා වූ ආලෝකයේ පතුරවන්නා වූ අන්ධකාරයේ නසන්නා වූ සූර්යෝ ඉව සූර්ය දිව රාජයා වගේ අන්නේ විදිහට අර කෙලෙස් නැසූ මාර්සේනාව නැසූ රහතන් වහන්සේ සිටින්නේ. තේරුණා නේද? ඒකම අනේක ජාති සංසාරං කියන මේ ගාථාවත් උදාහරණයක් තියෙනවා. අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්නකාහසි සබ්බාතේ පාසුකා බංගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මච්චගාති. නැවත නැවත උප්පත්තිය ඉපදීම දුක්ඛා දුක් වනවන යම් හේකින් මේ ඉපදීම දුකක් නම් ඒ දුක නිසාම ගහකාරක ආත්මය කියන ගෙය සාධන වඩුවා ආත්මයයි කියන මේ ගෘහය ගෙදර හදන වඩුවා ගවේ සන්තෝ සොයමින් මම නම් වූ නැත්තං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ මම අනේක මම කියලා කියන්නේ පරිවර්තන හිටි ගත්තොත් මම නෙවෙයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නැත්තම් මේකත් ඇතිනි සමහර අයට බුදුනායි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං නොයෙක් ಜಾති සිය දහස්වල මේ සංසාරේ නොයෙක් ಜಾති සිය දහස්වල කියන මේ ಜಾති නොයෙක් ಜಾති කියලා කියන්නේ සංසාරේම තමයි. මේ සංසාරයේ අනිබ්බිස මේ gedara හදක්නා වූ ඒ gedara හදන්නා වූ වඩුවා දකින්නට පුළුවන් සම්‍යක් සම්බෝධි ඥානය ලබන්නට හැකියාවක් තිබුණේ නැහැ. නොලඹුවෙමි. සන්දාවිස්සං ඒ මේ අත සැරසෙමින් ඇවිද්දෙමි. ඒකට තේරුම මෙහෙමයි. නැවත නැවතත් මේක තේරුම් වෙන්නේ මේ කියපු ඒ gedara හදන වඩුවා හොයාගන්නට බැරිව මම මේ සංසාරේ ඇවිත්තා. ගහකාරක දිට්ඨෝසි ගහකාරකය නැත්තං ආත්මේ නැති මේ ගේ හදන වඩුවා දිට්ඨෝසි මාවසින් දැන් දැක්කා. මාවසින් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බෝධි ඥාණයෙන් දැක්කා. මට නැමැති ගයක් න අකාසි කරන්නට පුළුවන් කමක් නැහැ. ඇයි කරන්නට බැරි නුඹට? තේ නුඹගේ නැත්තම් මේ කියන
ආත්මය කියන්නේ මේ නුඹගේ. නැත්නම් ආත්මය කියන්නේ මේ gedare. සබ්බා පාසුක. සියලුම කෙලෙස් නැමැති පරාල ටික. පරාල කියන්නේ දන්නවා ගෘහපකරණ, gedara හදන්න ගන්න දේවල් පරාල. බග්ගා. අරියත් කියන මේ මාර්ග නැමැති පොරවෙන් සිඳ බිඳ නසලා දැම්මා. ආය කුඩු කරලා දැම්මා. ගහ කූටම්. ගෘහ කූටේ කියන මේ කැණි මණ්ඩල විසංකිතං පලා විසිරුවලා දැම්මා. ඒක කියන්නේ සුණු විසුණු කරලා දැම්මා කියන්නේ. සුණු විසුණු කරලා දැම්මා. චිත්තං මගේ මේ දැන් මගේ සිත විසංකාරගතං. විසංකාර කියලා කියන්නේ සංකාරයන්ගෙන් තොර වුණු කියන එකනේ. ඒ කියලා කියන්නේ නිර්වාණයන්ට පැමිණීමයි. මගෙන් සිත නිර්වාණයට පැමිණිලා තියෙන්නේ. තණ්හානං කයං මේ තෘෂ්ණාවගේ ක්ෂය භාවයට නැතිවීමට අරිහත් ඵලයට තව දෙකින් අරිහත් ඵලයට තෘෂ්ණාවේ නැතිම අරිහත් ඵලයනේ. අනි අරිහත් ඵලයට අජ්ජගායිති පැමිණීමි ආවෙමි. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ උදන් යන්නේ. මේ තමයි මෙතනකින් ඒ පටිච්චසමුපාදය කියන දේශනාව අවසන් වෙනවා. මේක ඇත්තටම ඔය අනේක ජාති සංසාරං කියන එක උදාන පාළියේ එන්නේ. මේ තමයි බුද්ධ දේශනාව. ඉදිරියට විස්තර කරන්න යන පටිච්චසමුපාදය අපි විස්තර කරන්නේ මෙන්න මේ ආශ්‍රිතය කරගෙනයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ සූත්‍රය ඔක විභංග පාළියේ තියෙනවා. ඒ වගේම විසුද්ධි මාර්ගයේ තියෙනවා. ඒ දෙක ගැන වෙනසක් නැහැ. අනිත් තැන්වල වෙනස් විදිහට තියෙනවා. අපි ඒක මුල අග දක්වා අපි සාකච්ඡා කරමු. මේක තමයි අපි දැන් ඉදිරියට සාකච්ඡා කරන්නට යන්නේ. මේ දේශනාවේ සාරය තමයි අර කියපු අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ටික. ඒ ටික තමයි අනුරුද්ධාචාර්යන් වහන්සේ සංග්‍රහයට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි සැක සංකාවක් නැහැ කියලා හිතෙනවා. තිබුණොත්